හැමෝටම සුබ දවසක් වේවා. අද ජනවාරි මාසේ පොය පින්දත් අපිට නිමාඩු. මම ආව ගෙදර මම දැනට අවුරුදු 4කට කලින් පටන් ගත්ත ගම්බිලි සෝකා පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා ඒක. මේ තියෙන්නේ මම දැන් උදේ බලන්න ආව ගම්බිලිස්. ඇදලා තියෙන දැන් ටිකක්. තාම පැහිලා නැහැ. පැහිච්ච අදිව කැඩුවා ටිකක්. ඉතින් සේරම දැන් පැහිගන්නේ. තව සති දෙක තුනකින් ඔය ටික සේරම කඩන්න ඕනේ නැත්නම් සේරම ඉදල වැටෙනවා. ඉදල නැත්නම් අපරාධේ. මම මේ වගා පටන් ගත්තේ ඔයාලට මතක ඇති කොරෝනා කාලය. කොරෝනා කාලේ දා පටන් ගත්තේ අවුරුදු 4ක් විතර වෙනවා. ඊටසල නිමාඩු වලස කරන්න දෙයක් තිබ්බේ නැහැ. වැඩට යන්න හම්බුන්නේ නැහැ. මාස එකමාර දෙයක් හිටියා. එතකොට තමයි මම මේ වගා පටන් ගත්තේ. මෙතන පැල 170ක් මං හිටුවා. දැන් හොඳට තියෙනවා. හැම එකම කරල් තියෙනවා. දෙපාර තුන් පාරක් මම මේකෙන් ගත්තා අස්සන්න. දැන් මේ පෙලක් ඒවල් තව හැදිගෙන යනවා තියෙනවා මේ. ලපටි ඒවා. ඒවා තමයි මේ ගම්බිලිස් වල සාමාන්‍යයෙන් අපි හිටවන්නේ මේ ඇල්බීසියා ගිනිසීරියා කියනවා. එක එක නම් වලින් කියන එක එක පැති වල. වල පේන්නේ මේ වල මේ අතු තියෙනවා. මේ තියෙන අතු. ඒ අතු සේරම කපන්න ඕනේ. නැත්තම් වැස්ස කාලේදී වැල බර වුණාම අතුත් බරයි වැලත් බරයි. සේරම වැල බිමට පෙරලෙන්න පුළුවන්. වලට පේන්නේ මේ තද කොළ පඩලා තියෙනවා කරල් මේ. තද කොළ පඩලා තියෙනවා ඒවා. දැන් මම පෙහි වෙන්නේ. ඔව්වටින් ආයි ඉස්සරහට කරන්න ඕන කරල් ටික. මේවල ආයෙත් තව එකක් තියෙනවා. මෙන්න මේ එල්ලෙන මේ රෑන් තියෙනවා. මුදින් බිමට නිකන් මොව පාත් වෙනවා මේ. ඔන්න ඔය රෑන් ටික සම්පූර්ණයෙන් කපලා අයින් කරන්න අපි මුලින්. ඒ වගේම තමයි මෙන්න මේ ගම්බිලිස් වලේ මුල. මට පේන හොඳට මුල. මේ මුල මෙන්න මේ වගේ මුලින් තව පැලෙනවා. මේ පැලෙන සීරම අපි මුලින් කරලි වෙලා අයින් කරන්න ඕනේ. අන්තර නැත්තම් එහෙම පළදා වඩු වෙන අපිට ගන්න බෑ. අපි හිතන පළදා ගන්න බෑ. ඔය වැල් යනවා බිම දිගේ හැමතැනම. මේකට අත්‍යවශ්‍යම දෙයක් තමයි වතුර. වතුර දාන්න මම අපේ වත්තපල්ලක වලට නලින්දක් නලින්දෙන් බඩලා ඉන්න ගාලා මේ දිගටම මම අරන් තියනවා. මේ පැත්තෙන් මම ඉන්නවා දිගටම පල්ලයන් තියනවා. ඉතින් අරන් මේ ලයින් තුනකට මේක හදලි වෙලා කරාම දාලා බට දාලා තියෙන්නේ පායන කාලෙදි වතුර දාගන්න. අපි මේක ඇස්සන්න කඩන්නේ. ඒ කියන්නේ පළදා මේක කඩනකොට මේක පැහුණා කියලා හොයාගන්න. නැත්තම් මේ වල මේ ඇට බලන්න මම කරලා පෙන්නන්නම්. තාම මෝරලා නැහැ. සුදු පාට ඇට. ඒ හින්දා මේ කඩන්න මේ මෙතන නැට්ට තියෙනවනේ. මේ නැට්ට ගාව අද නිකන් රම්පහයක් වෙනවා. ඔකට මේ නැට්ට ගාව මෙතන. මේ මාපුවම කරන්න ඕනේ. එහෙම ඒවා නැහැ තාම පෙන්වන්න. තාම මොකද පැහිලා නැහැ තාම කරන්න මේක. මේක පැහුණාම හැම නැට්ටක් ගාවම එහෙම පාටක් වෙනවා නේද දුඹුරු පාට වගේ. එතකොට තමයි කරන්න ඕනේ. නැත්තම් ඉතින් වැඩක් නැහැ. එතකොට බරක් එන්නේ නැහැ මේකට මේ වේවලට පස්සේ. එහෙම තමයි කරන්න ඕනේ මේ අස්සන්න. හරි. ඒ වගේ තමයි ඔයාලා දැක්කනේ ගම්බිලි පිටවල තියෙන විදිය. ඒ වගේම හද හැදිලා තියෙන්නේ කරල්. තාම මදි කඩන්න. මම වලට මේකේ ගම්බිලි කඩනකොට තා වීඩියෝ එකක් ගේන්නම්. ඒකත් බලන්න. ඒකත් බලලා ඔයාලත් පුළුවන් නම් ගෙදර කෑවට හරි වැල් පහක් හරි තම හිතව ගන්න. ඒක ඔයාලට හොඳයි. තව මගේ තියෙනවා තව වගාවක් මිරිස් නයි මිරිස් හිටවල තියෙනවා. මම ඒකේ වීඩියෝ ගානනම් ඔයාලට මේකත් බලන්න කියලා මම ඉල්ලනවා.